අතීතයේදී ශ්‍රී ලංකාවේ උතුරේ පාලනය ගෙන ගිය සාධාරණ දෙමළ රජෙකු සහ දකුණේ පාලනය ගෙන ගිය අධිෂ්ඨානශීලී සිංහල කුමාරයෙකු අතර බෙදී පැවතුණි. උතුරේ රජතුමා දැඩි යුක්තිගරුකභාවයකින් යුතුව පාලනය ගෙන ගිය අතර තම ජනතාව නොවන අයගෙන් පවා ගෞරවය දිනා ගැනීමට ඔහු සමත් විය. මේ අතර දකුණේ සිටි තරුණ කුමාරයා මුළු දිවයිනම එක්සේසත් කර දැහැමි පාලනයක් යටතේ ගෙන ඒමට සිහින මැව්වේය. කුමාරයා සටන්කරුවන් එක්රැස් කරමින් තම ඉරණමයයි විශ්වාස කළ මහා සටනක් සඳහා සූදානම් විය. තම ඉදිරියට එන අභියෝගයේ වටහාගත් උතුරේ රජතුමා අභිමානයෙන් යුතුව සටනට මුහුණ දීමට සූදානම් විය. පාලකයන් බෙදෙනා යුදපිටියේදී මුණගැසුණු අතර එහිදී ප්‍රචණ්ඩත්වය හමුවේ වුවද ගෞරවය නොසෙලී පැවතුණි. උතුරේ රජතුමා සටනේදී පරාජය වී මිය ගිය අතර එය එක් යුගයක අවසානය සනිටුහන් කළේය. ජයග්‍රහණය ලැබුවද කුමාරයා තමා අතින් පරාජයට පත් වූ සතුරාට මහත් ගෞරවයෙන් හා ශෝකයෙන් යුතුව උපහාර දැක්වීය. මේ අයුරින් දිවයින එක්සේසත් වූ අතර එය හුදෙක් ආක්‍රමණයක් ලෙස නොව ගෞරවය සහ යුක්තිය රජ වූ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්විය.